සාගරයේ ගොරවයි අහස අඟයි පිටුවහල් කළ දාසිට විජය ඉතිහාසයේ ලියවුණු දඩබ්බරම කුමාරයා විජය ඔහුගේ නොපනත්කම් ඉවසාගත නොහැකි වූ තැන සිංහපුරයම ඔහුට එරෙහිව නැගී සිටියා. මරණය වෙනුවට පිටුවහල් කිරීම තෝරාගත් සිංහබාහු රජු තම පුත්‍රයාවත් පිරිසවත් මහා සාගරයට මුදා හැරියා. ආපසු නොඑන්නටම දින ගණනාවක් සති ගණනාවක් දලබේ ඔවුන්ව රැගෙන ගියේ කොහේදැයි ඔවුන් දැන සිටියේ නැහැ. අවසානයේ ඔවුන් ළඟා වුණා. ඒ අසිරිමත් තඹපන්නි වෙරළට ඔවුන්ගේ අත්ල තඹ පැහැකල ඒ රතු වැලි තලාව නව රාජවංශයක පළමු සාක්ෂිකරු වුණා. එය අහම්බයක් නොවේ. බුදුන් වහන්සේ පිරිනිවන් පේ ඒ මොහොතේම මේ ද්වීපය ආරක්ෂා කිරීමට දෙවිවරුන්ගේ ආශිර්වාදය ඔවුන්ට හිමි වුණා. තෙවනැලි අතර සැඟවුණු රහසක්. කුවේනිය. ඇය මේ හෙළදීපේ අයිතිකරුවන් වූ යක්ෂගෝත්‍රිකයන්ගේ මායාකාරී කුමරියයි. බලයට එරහිව බලය. විජය සහ කුවේනිය අතර ඇති වූ ඒ ගිවිසුම මුල දිවයිනේම දෛවය වෙනස් කළා. තීරණාත්මක රාත්‍රියක් සිරිසෝත්තුපුරේ මංගල්‍ය දෛවෝපගත ජයග්‍රහණයකට මඟ හැරියා. විජයගේ මඟ පෙන්වීමෙන් මේ හෙළදෙරණේ නව ආධිපත්‍යයක් තහවුරු වුණා. කාලය සියල්ල වෙනස් කළා. නව රජ දහසක උදාව වෙනුවෙන් තමන්ට රාජ්‍ය ලබා දුන් ගැහණිය සහ දරුවන් දෙදෙනා පිටුවහල් කිරීමට විජයට සිදු වුණා. දැන් ඔහු නිකම්ම විජය නොවේ. ලක් පොළොවේ ප්‍රථම සිංහල රජුයි. තම්මැන්නාව මුල් කරගෙන සිංහල වංශයේ අඩිතාලම වැටුණා. අවුරුදු 2500කට එහා ගිය ඒ අභිමානවත් ඉතිහාසයේ ආරම්භය. විජය රාජාගමනය. එදා විජය ඇතුළු පිරිසට මේ කුණාටුව දෛවය දුන් ලොකුම පරීක්ෂණය වුණා. නමුත් මතක තබා ගන්න ඕනෑම මහා කුණාටුවකට පසුව නිසල වෙරළක් හමුවන බව. විජය කුමාරයාගේ මේ ගමන ගැන ඔබ මොකද හිතන්නේ? ඔබේ අදහස් පහලින් සටහන් කරන්න. අපේ අභිමානවත් උරුමේ තවත් කෙනෙකුට දකින්න මේ වීඩියෝ දැන්ම ෂෙයා කරන්න. ඔබ පනිරතු වැල්ලේ ලේකඳුලින් ලියූ කතා සිංහල ලේරුරුමය ලක්දෙරනේ මතු කලා රජ අභිෂේක මැද සෙනෙහස මිය ගියා කුවේනියගේ කඳුලින් ඉතිහාසය තෙත් වුණා.